සුබ දවසක් හැම දෙනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහට බොහොම සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදී සම්බන්ධ වෙනවා මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. මම මුලින්ම ඔබට මෙහෙම කියන්නම් බොහොම සුවිශේෂී ඖෂධයක් සම්බන්ධයෙන්ුයි අපි කතා බහ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඔබට වැදගත් වෙයි. ඔබ මේ හොයනවා වෙන්නට පුළුවන්. මෙහි විශ්මය පිළිබඳව ඔබට යම් අත්දැකීමක් තියෙනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම අපි තවදුරටත් හිතුවා මේ ඖෂධය සම්බන්ධයෙන් කතා කරන්නට ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව කතා කරන්න සූදානම් වෙමින් ඉන්නවා. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන් වෛද්‍යතුමනි ආයුබෝවන් ගෞරවයෙන් පිළිගන්න වැඩසටහන වෙනුවෙන් මම හිතන්නේ මීට වසර කිහිපයකට පෙර ආතුව අපි මේ සම්බන්ධයෙන් ප්‍රථම වතාවට කතා බහක් කරා. මෙහි වැදගත්කම පිළිබඳව අපි කතා කරා. ඔබ මේක ලබාගෙන සුවපත් භාවයට පත් වෙච්ච ලක්ෂ ගානක පිරිස අතරින් කෙනෙක් වෙන්නට ඇති ඇතැම් විට ඔබට අත්දැකීම් ඇති. ඒ නිසා ඔබ මේ ඖෂධය පාවිච්චි කරලා ගත්ත අත්දැකීම පිළිබඳවත් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒක අපට වටිනවා සහ මේ පිළිබඳව තව හොයන විශාල පිරිසකට වටිනවා. ඇත්තටම පහුගිය කාලේ මීට වසර 4කට 5කට උඩදී අපි මුහුණ දීපු අපේ ශරීරයට අපට ඇතුල් කරගන්නට සිද්ධ වෙච්ච විෂ සම්බන්ධයෙන් ඔබට යම් සිහිපත් වීමක් වෙනවා ඇති. මේ විෂ හරණය කරන්නට මේ විෂ ඉවත් කරන්නට ශරීරයෙන් අපේ ගෞරවනීය වෛද්‍යතුමා එතුමාගේ සුවිශේෂී දැනුම් සම්භාරය පාවිච්චි කරලා නිර්මාණය කරනවා වැක් රිකවර් කියලා ඖෂධයක් ඔබ දන්නවා. ඉතින් මේ පිළිබඳව අපි ගොඩක් කතා කරලා ඇති වෛද්‍යතුමනි. නමුත් අපි හිතුවා මේ ඖෂධය සම්බන්ධයෙන් නැවත කතා කිරීමේ වැදගත්කම දැන් මතුවලා තියෙනවා කියලා. මේ කාලයට මේක උචිත නිසා. ඉතින් ගෞරවනීය වෛද්‍යතුමනි මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ වැක් රිකවර් පිළිබඳව කතා කරනකොට ඉතිහාසය ගැන කතා කරන්න කිව්වොත් අපිට ලොකු කතන්දර ගොඩක් තියෙනවා. මම හිතන්නේ ලක්ෂ ගණනක් සුවපත් භාවයට පත් කරපු මේ විශ්වකර්ම ඖෂධය පිළිබඳව ඇත්තටම මේකේ දැන් තත්ත්වය වෛද්‍යතුමනි ඇයි අපිට මේ පිළිබඳව නැවත කතා කරීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ? මේකේ දැන් මොන වගේ තත්ත්වයකද මේ ඖෂධය තියෙන්නේ කියන එක පිළිබඳව ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්න. ඒක තමයි මම හිතන්නේ අපිට වැඩසටහනේ ආරම්භයක් විදිහට යොමු කරන්න තියෙන ගැටලුව මුලින්ම. ඔව් දැන් මෙතනදී අපිට සතුටු වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේක දැන් වසර 5කට ආසන්න වෙනවා ඇවිල්ලත් ඒ මොහොතේදී අපිට තිබුණු තත්ත්වය අනුව මිනිසුන් විඳින දුක සහ අපි හඳුනාගත්ත විශාල පිරිසක් රෝගී වෙලා අසරණ වෙලා හිටියේ. ඒ වගේම විශාල පිරිසක් විවිධ හේතුන් නිසා මිය ගිය තරුණ කොටස්. ඒ අවස්ථාවේ අපිට මා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට කරන්න කාර්යයක් යුතුකමක් තිබුණා. ඒ ප්‍රතිඵලයක් නිසා තමයි වසර 5කට පෙර මේ නිර්මාණය අපිට කරන්න උනේ. අද වෙන විට සතුරු වෙන්න පුළුවන් කාරණේ තමයි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේක භාවිතා කරලා තිනවා. රටවල් 30කට වඩා වැඩි ප්‍රමාණයක 30ක් නෙමෙයි දැන් 40ක් වගේ. ඒ වගේම ලාංකිකයන් සහ විදේශ රටවල ඒ බොහෝ දෙනා හොඳ ප්‍රතිඵල ඇවිල්ලා අපිට සුබපතලා ස්තුති කරලා තියෙනවා. විශ්වාසය දිනාගෙන තියෙනවා. ඔබට කියන්නේ දැන් වසර 5ක වගේ කාලයක් ශේෂ්ත්‍රයේ රැඳී සිටින්න අමාරුයි විශ්වාසයක් නැත්තම්. පැහැදිලි. ඒ කියන්නේ විශ්වාසය ජනතාවගේ විශ්වාසය නැත්තම් එහෙම රැඳී සිටින්න බෑ. අපි දැකලා තිබුණා ඕනතරම් කාලයකට එනවා කාලයකට යනවා. ඉතින් අපිට මේ වගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වේම ගැනම අපිට සතුටක් තියෙනවා. වසර 5ක් අඛණ්ඩව මේ විදියට රැඳී සිටින්න පුළුවන් වීමත් සතුටක් තියෙන. ඉතින් මේකෙදි අපි ස්තුතිවන්ත වෙනවා මේකට දායක වුණු සියලුම දෙනාට, මේ ඖෂධ නිර්මාණය කිරීමට දායක වුණු සියලු දෙනාට. ඒක නිසා අද තියෙන තත්ත්වය ගැන ගොඩක් සතුටුයි සහ ගොඩක් ප්‍රබල තත්ත්වයක මේක තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඒ අවශ්‍යතාවයන් මත අපි හිතුවා ටිකක් තව මේ ගැන කතා කරන්න ඔබතුමාගෙන් මේ ඖෂධය සම්බන්ධයෙන් දැනුවත් වීමක් අවශ්‍යයි කියලා. ඒ නිසායි අපි වැඩසටහන සම්පාදනය කරේ. මම කැමති වෛද්‍යතුමනි මෙහි ගුණාත්මක භාවය මේකට මේ ఔෂධය සම්බන්ධයෙන් ඒ අදාළ බලධාරීන්ගේ අනුමැතිය කොයි විදිහටද හිමි වෙලා තියෙන්නේ, මේකට තියෙන ඒ ප්‍රමිතිය මොකක්ද කියන එක පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න. ඇත්තටම මේක ආරම්භ කරපු මුල් අවදියේදී මේක ආහාර අතිරේකයක් ලෙස තමයි එළි දක්වන්න පුළුවන් වුණේ. මොකද ඒවිකට තිබිච්ච තත්ත්වයන් අනුව රටේ තත්ත්වයන් අනුවත් ආයතන බොහෝමයක් වැඩ කරේ නැහැ. ඉතින් සතුට කරුණක් තමයි අවුරුදු 1.5ක් වගේ ආරම්භ කළ ගත වෙන කාලයක් තුල මෙම ඖෂධයට දැන් ආයුර්වේද
දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ශ්‍රී ලංකාවේ අනුබද්ධිත ආරෝග්‍ය දෙපාර්තමේන්තුව හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අනුමැතිය ලැබුණා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. මේකට විතරක් නෙවෙයි සමස්ත දේශීය ඖෂධ වලට ලැබුණ ලොකු ජයග්‍රහණයක්. ඊට අමතරව නිෂ්පාදනය කරන අපගේ මේ කර්මාන්තශාලාව තුළ සියලුම තත්ත්ව සහතිකයන් දැන්ට අවශ්‍ය සියලුම තත්ත්ව සහතිකයන් තියෙනවා සහ ඒ ජාත්‍යන්තර ප්‍රමිති දැන්ට අනුකූලව අපි නිෂ්පාදන කටයුතු කරනවා. මොකද මෙහි ආරම්භයේ සිටම අපිට අත්‍යවශ්‍ය දෙයක් වුණා ලංකාව තුළ කරන සෑම නිෂ්පාදනයක්ම අපි කරන සහ අපේ උපදෙස් ලබන ආයතන තියෙනවා. ඒ සෑම ආයතනයකම ප්‍රමිතිය පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම. දැන් ජපාන වගේ රටවල් නිතරම අපි ඔවුන්ගේ මෝටර රථ ගන්න හේතුව මොකද ප්‍රමිතිය කවදත් අඩු වෙන්නේ නැහැ. අපි බැලුවා ප්‍රමිතිය තියාගන්න ගමන් තවත් පැතිවලින් තවත් අපිට වැඩි දියුණු කරන්න පුළුවන් මොනවද කියලා වැඩි දියුණු කරන්න. ඉතින් අපිට බොහොම කෙටි කාලයක් තුල අපිට ඒ වලට ළඟා වෙන්න පුළුවන් වුණා. අපි නිතරම බැලුවේ ඒ වලට මුදල් ආයෝජනය කරමින් ඒක ප්‍රමිතිය වැඩි කිරීමත් ප්‍රමිතත්වය ආරක්ෂා කිරීමත් තවත් ගුණාත්මකව වැඩි කිරීමට තමයි මුදල් යොදවුවා. ඔබට සතුටුදායක තව කරුණක් තියෙනවා. ඒ කරුණ තමයි අපි දැවැන්ත වශයෙන් මේ මුදල් යොදවලා අපේ මේ පර්යේෂණ වලට සහ මේක තවත් දියුණු කිරීමට සහ ඒවලට අවශ්‍ය දේවල් පිළිබඳ විශ්වවිද්‍යාල සමග වැඩ කරන්න ගත්තා. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහ ලාංකික විශ්වවිද්‍යාලයන් සමග එහි හොඳ ප්‍රතිඵල තියෙනවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ රිසර්ච් පැත්තට. ඒ පැත්තට ගිහිල්ලා අපි දේශීය ඖෂධ වල තියෙන ගුණයන් ශාකසාර වල තියෙන ගුණයන් සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා එහි ලැබෙන ප්‍රතිඵලත් දැන් ලැබිලා තියෙනවා. ලැබිච්ච ප්‍රතිඵල ගැන බොහොම සතුටුයි. ඉතින් අපිට අවශ්‍ය වුණේ ඒ දේ කරන්න. දේශීය ඖෂධ පරීක්ෂණ තත්ත්වයට තේ විශ්වවිද්‍යාලවල සහ අනෙත් පරීක්ෂණාගාරවල කොහොමද මේ ගුණාත්මක භාවය මේ ඖෂධවල තිබෙන රසායනික සංයුතියන් කොහොමද භාවිතා කරලා ඉදිරියට ගෙනියන්නේ කියන ඒක අපිට ගොඩක් තිබුණා. ඉතින් ඒකත් ජයග්‍රහණය කරුණක්. ඉතින් අපි අද වෙන විට විශ්වවිද්‍යාලවල අපිට පුළුවන්කම ලැබුණා මෙහෙම ඒ ලැබෙන පරීක්ෂණ වාර්තා බැලුවට පස්සේ අපිට සතුටු වෙන්න පුළුවන් ඒ පරීක්ෂණ වාර්තාවල ඉතාම හොඳ තත්ත්වයන් අපිට ලැබිලා තියෙන ප්‍රතිඵල. නුද්‍රේදී ඒවා අපිට එලි දක්වන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ. ඉතින් ඒකත් අපි ලකුණු ජයග්‍රහණයක්. ඉතින් දේශීය ඖෂධ කර්මාන්තයේ විශාල ජයග්‍රහණ රැසක් අපිට ළඟා කරගන්න පුළුවන් වුණා කෙටි කාලයක් ඇතුළත. ඒ ගැන අපිට ආඩම්බරයි. අපි කරන දේ නිතරම අපි විශ්වාස කරන දේ නිවැරදි වෙන්න ඕන. ඒ වගේම අනිත් අයට ඒ කියන්නේ යහපතක් වෙන්න ඕන කියලා. ඉතින් අපි එතනට ළඟා වෙන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ලක්ෂ ගානකගේ ජීවිත සුවපත් කරන්න ආරක්ෂා කරන්න මේ වැක් රිකවර් එකට මේ ඖෂධයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් සතුටුයි වෛද්‍යතුමනි. ඇත්තටම ලංකාව ඇතුළේ විතරක් නෙවෙයි ඔබතුමා කියන විදිහට ජාත්‍යන්තරයේ පවා මේ පිළිබඳව දැඩි විශ්වාසයක් නිර්මාණය වෙලා තියෙනවා. සහ අනිත් කාරණේ අර දේශීය ඖෂධ පිළිබඳව කතා කරන්න මේ වගේ සත්‍යතාවය නිවැරදිතාවය පිළිබිඹු කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේ විශේෂ වැක් රිකවර් ඖෂධය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නේ. මොකද කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබඳව නැවත නැවත සිහිපත් කිරීම තුලින් ඔබට මේවැනි ඖෂධයක් තියෙනවා කියන එක පිළිබඳව මේ විශ්වාසවන්ත භාවය අපි ගොඩනගලා ඉවරයි කියන එක පිළිබඳව ඔබට යම් කාරණයක් පිළිබඳව සිහිපත් කරන්න දැනුවත් කරන්න අපි මේ කතා කරන්නේ. මේ ಗುಣ පිළිබඳව ඔබ ඕනෑ තරම් දන්න ඔබේ පවුලේ එක්කෙනෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට නෙමෙයි මුළු පවුලටම මේක පාවිච්චි කරලා ඒ ಗುಣ ලබාගත් පිරිස තමයි වෛද්‍යතුමනි ඇත්තටම ඉන්නේ. මේ ඇත්තටම මේ කාරණා කොහොම තත්ත්ව පරීක්ෂණාගාරවල තත්ත්ව මේවා කෙසේ වෙදත් වෛද්‍යතුමනි ඇත්තටම ඔබතුමාට පෞද්ගලිකව හිතට ලොකු සතුටක් දැනෙනවා ඇතිනේ මේ වෙලාවේ. මේ පිළිබඳව අපි නැවත නැවත කතා කිරීම ඇතුලේ සහ මේකෙන් සුවපත් භාවයට පත් වෙච්ච මිනිස්සු දිහා බැලුවම ඔබතුමාට සතුටක් දැනෙනවා ඇතිනේ. මම කැමතියි ඇත්තටම ඒ ගැන ටිකක් කතා කරන්න. මොකක්ද දැන් ඇත්තටම ඔබතුමාට දැනෙන්නේ ආපස්සට හැරිලා බලනකොට මේ ගැන? ඇත්තටම දැනෙන්නේ අපි යහපත් දෙයක් කරාම සත්‍යවාදී දෙයක් කරාම ඒක සදාකාලිකයි. ඒ ප්‍රතිඵල අපිට තියෙනවා. දැන් අවුරුදු 5ක් කාලයක් තුළ අපි කරපු යහපත් දේ නිසා තමයි අදටත් මහ ජනතාව පාරේදී හමු වෙන අපි සමහරට අඳුරන්නේ නැහැ බොහෝ දෙනා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරලා ඉතාමත් අගය කරනවා. එතකොට ඒ දැනෙන සතුට බොහෝ ස්ථානවලදී අගය කරනවා. ජාත්‍යන්තර වශයෙන්ුත් බොහෝ දෙනා මේ අගය කරනවා.
ඔවුන් සුවපත් වුණා කියලා ඒ සතුට ප්‍රකාශ කරනවා. ඉතින් ඒක ඒ වෛද්‍ය කණ්ඩායමටම ලබන්න පුළුවන් ලොකු සතුටක්. ඉතින් ඒක තමයි අපිට තියෙන සතුට. දෙයක් අඛණ්ඩව කරගෙන ගිහිල්ලා ජයග්‍රහණයකින් අවසන් කරාට පස්සේ ජයග්‍රහණ ලැබුවට පස්සේ ඒක ඊටම සතුට වෙන්න පුළුවන්. එහෙම සතුටු වෙන දේ හැමෝම මං හිතන්නේ හැමෝටම ඒක ඒ කියන්නේ සතුට විඳපු අයට ඒක දැනෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. එතනදිම කියන්න ඕන මේක දැන් පසුගිය වසර 5ක ආරම්භ කරපු කාලයේ මුල් අවුරුදු එකමාරක් ඔය කාලය තුළ බාධක විශාල වශයෙන් ආවා. අපි මේ බාධක ජයගෙන අද ඇත්තටම අපිට යන්න පුළුවන් ඉහළම තලයට ගිහිල්ලා තියෙනවා. මට අවශ්‍යයි මේ වෙලාවේ සඳහන් කරන්න දැන් නව නිෂ්පාදනයක් දේශීය ඖෂධයක් වෙන පුළුවන් නිෂ්පාදනයක් කරන විට ලංකාවේ ඔබට එන බාධක මොනවද කියලා අපි වෙන වැඩසටහනක් කරමු සහ ඒවා ජයගන්නේ කොහොමද කියලා. එකක් තමයි ඔබට තිබෙන අනුමැති කිරීම වලදී තිබෙන අපේ යාන්ත්‍රණයන් තුළ සමානට බාධක එනවා. කියන්නේ අපි යාන්ත්‍රණය තව ශක්තිමත් කරන්න ඕන. ඊට පස්සේ අපි ප්‍රමිති තත්ත්ව සහතිකව ගන්න අපේ බොහෝ දෙනා දන්නේ නැහැ. එතකොට ඒව ගැන දැනුවත් කරන්න ඕන. ඊට පස්සේ ඒක නරකම දේ තමයි කිසිම දෙයක් දැනුවත් භාවයක් නැතුව කිසිම දෙයක් සොයා බලන්නේ නැතුව දෙයක් ආරම්භ කරපු ගාම හැමෝටම ලේසි කරන්න නැතුව දේවල් කියන්න. දැන් අපිට කරන්න ගියාම මේකේ අමාරුව තියෙන්නේ. දැන් අලුත් නිෂ්පාදනයක් හදන්න, ඒ වලට පරීක්ෂණ කරන්න, ඊට පස්සේ ඒ වලට එන මේ තත්ත්ව සහතික ගන්න, ඊට පස්සේ ප්‍රමිතිය හදාගන්න, සියලු දෙනාව එකතු කලබනාකරණය කරගන්න, විශාල මුදල් යොදවන්න. මේක තත්ත්වය ගොඩක් අමාරුයි ඕනම දෙයකදී. හැබැයි අපිට එළියේ ඉඳන් මේක අපිට විවේචනය කරන්න හරි පහසුයි. ඕනම දෙයක් අපිට කෙනෙකුට මේක මෙහෙම වෙන්න පුළුවන්, මේක වැරදි නරකයි විවේචනය කරන්න පුළුවන් පහසුයි. ඉතින් විවේචනය කිරීම පහසු නිසා බොහෝ දෙනා විවේචනය කරනවා. හැබැයි විවේචනය කරන විට Tamanට පුළුවන් වෙන ඕනේ ශක්තිමත් Taman කරන දේ හරිනම් ඒක අල්ලාගෙන ඉන්න අවුරුදු ගණනාවක් අල්ලාගෙන ඉන්න. ඒ කියන්නේ Taman ජයග්‍රහණයට යන කම්ම ඒක අල්ලාගෙන ඉන්න. දැන් ජයග්‍රහණ කියලා අනුමැතිය ලබාගෙන ඒ ජයග්‍රහණ ලැබුවට පස්සේ පරීක්ෂණ කරලා එවිට අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි අර කාලය අපි අලුත් නිෂ්පාදනයක් කරන කෙනෙකුට කියන්නේම ඉතාම අමාරු කාලයක් වෙනවා. ඔය හැම කාලෙම අමාරු දෙයක් තමයි මේ. ඒ කියන්නේ අපිට ඒක එච්චර දරාගෙන හැකියාවක් තුන එච්චර අපිට ඒක නිසා ප්‍රශ්න වුණා. නමුත් බොහෝ ලෙස මේ ඒ කියන්නේ මේවට නැති දේවල් දාලා පීඩනයට ලක් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ තමන් දෙයක් අලුතෙන් කවුරු හරි නිෂ්පාදනය කරනකොට මුලින්ම ඔක්කොම එක සැරේ දෙන්න බෑ. ඒක පළවෙනි දවසේම ඔක්කොම දෙන්න බෑ. ඉතින් පොඩ්ඩක් ඉවසලා මේ වලට අර අතදීමක් කරන්න වචනකින් හරි ඒකට මොනවද වෙන්න ඕන කියලා උදව් කරන්න. ඉතින් එහෙම උදව් කරාට පස්සේ තමයි මේ රටේ දේවල් ගොඩනගලා යන්න පුළුවන්. එහෙම නැතුව අපි විවේචන කරමින් අපි මේ ලෝකේ කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරමින් ගියොත් ඒ දේවල් යන්නේ නැහැ. ඉතින් ඒ පණිවිඩයත් අපි මේ වෙලාවේ දෙන්න ඕන. අපි ඒ කියන්නේ ඉහළ තැනකට යන්න නම් අපි ඔය දෙපැත්තම අපි හදාගන්න වෙනවා. පැහැදිලිවම ඔබතුමා ඒක බොහොම ශක්තිමත්ව දරාගෙන හිටියේ අවශ්‍ය කාලය තුල. ඒ නිසාමයි දැන් මේක අතහැරලා දැම්මනම් මේ ජීවිත කීයක් නම් මේ හානි වෙනවද, ජීවිත කීයක්වත් අපිට නැති වෙලා යනවද කියන කාරණය පිළිබඳව හිතන්න, මේකේ වටිනාකම් පිළිබඳව ඔබ නැවත නැවත සිහිපත් කරන්න. මොකද තනි ව්‍යායාමයක් නෙවෙයි මම හිතන්නේ කණ්ඩායමක් ඇතුලේ කරපු බොහොම භාරදූර වැඩ කොටසක්. වෛද්‍යතුමනි දැන් මේ වැක්ට්‍රිකාව මේ ඖෂධය සම්බන්ධයෙන් අපි කතා කරනකොට මේක අරගෙන සුවපත් භාවයට පත් වෙලා ඉන්න පිරිස අද වෙනකොට කොහොමද ඒගොල්ලොන්ගේ ජීවිතේ ගත වෙන්නේ? මේක ගත්තේ නැත්නම් ඇතම් විට තත්ත්වය භයානක වෙන්න පුළුවන්. ඔබතුමාට සාක්ෂි ඇතිනේ මේක ගත්තේ නැති පිරිසට මොකක්ද උනේ කියන එක සහ අරගෙන කොහොමද මේ මිනිස්සු රිකවර් උනේ කියන එක පිළිබඳව යම් සංසන්දනාත්මකව අපිට යමක් කියන්න කොහොමද මේක ගත්ත ඖෂධය ගත්ත අයගේ දැන් තත්ත්වය කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. ඔව් දැන් මම ගිය වසරේ නොවැම්බර් මාසේ ඇමරිකා එක්සත් ජනපදයේ ගිය වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයේ මගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් වුණා ලේවල තියෙන නැත්තම් බ්ලඩ් වල තියෙන ඔවුන් විශ්වාස කරන ස්පයික් ප්‍රෝටීන් කියලා જાතියක් ඔය අපේ අර ක්‍රියාවලියෙන් පස්සේ දේවල් ඇඟේ තියෙනවා කියලා ඒගොල්ලෝ ලේවල තියෙන ඒවා අයින් කරනවා. පිළි අරගෙන තියෙනවා
මැෂින් එකට දාලා ඒ වයින් කරලා නැවතලේ ඒ කියන්නේ ලේවලින් එක අයින් කරලා නැවතලේ ලබා දෙන මම ඇස් දෙකට දැක්කා. ඒක දැක්කහම මට සතුටක් ඇතුණා. ඒ දවස්වල වසර 5කට පමණ පෙර අපි මේ දේවල් කිව්වා නේද? මෙහෙම දේවල් ඇඟේ තියෙන්න පුළුවන් කියලා කිව්වා නේද? මම ඔය නමත් කියලාම කිව්වා. එතකොට දැන් පරීක්ෂණ වාර්තාවල මේ කෙලි දක්වලා තියෙනවා ඇඟ තුල මෙහෙමනි කොටස් තිබෙනවා කියලා. එතකොට ඕක අපි හැඳුන්වන්නේ දැස විස කියලා. අපිට කියන්න බෑනේ වචනකින්. ඉතින් විස කියන එක අද නෙමේ හැමදාම විස ඔබට එකතු වෙනවා. ඒ කාලෙත් එකතු වෙනවා. ඉතින් මේ විස ඇඟේ තියෙන තාක්කල් අපිට ලෙඩ රෝග ගොඩක් එනවා. ඉතින් ඔබේ විස තියෙනවා නම් ඇඟේ විස අයින් කරගන්න එක ඔබේ යුතුකම. මේ ආහාර වලින් එන්න පුළුවන්. නැත්තම් තමයි පානය කරන දේවල් වලින් එන්න පුළුවන්. ඒ කොහොම හරි තියෙන විස තියෙන විස හරණය කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අපි නොදැනුවත් අපේ ඇඟවල තුල ගොඩාක් විස එකතු වෙලා තියෙනවා. ඉතින් මේක ඉස්සර කාලේ ආදි කාලේ ඉඳන් අපේ තිබුණා වෛද්‍ය ක්‍රමයන් තුළ මේ විස ඉවත් කිරීම. මේ විස ඉවත් කිරීම තුළ ලෙඩ වෙන ගතිය ගොඩක් අඩු වෙනවා. ඉතින් එහෙම නැතුව ලෙඩ වුණාට සිමහන්සෙලා. ඉතින් හැමදෙනාම මේ විස ඉවත් කර ගැනීම විසහරණයට ගොඩක් මහන්සි වෙන්න ඕන. Taman දැනුවත් වෙන්න ඕන. ඉතින් කොයි හරි ක්‍රමයකින් පාවිච්චි කරලා විසහරණය කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අපි විසහරණය ගැන ගොඩක් කතා කරමු. අනාගතයේ අපි දන්නේ නැතුව ලෙඩ වෙන්න ඉස්සෙල්ලා අපේ ඇඟේ තියෙන විසහරණය කරගැනීම ඉතාම හොඳයි. ඉතින් අපේ නිෂ්පාදන හරහා අපි භාවිතා කරපු දේවල් හරහා අපි දැන් ඍජුවම කියනවා. ඒවා හරහා බොහෝ දෙනා අපි ලක්ෂ ගණනාවක් සූපත් කරා. ඉතින් ඒ ප්‍රතිඵල තියෙන නිසා තමයි අපි මෙච්චර කල් රැඳිලා ඉන්නේ. ඉතින් අපි කියනවා ඉදිරියටත් අපේ වෛද්‍ය කණ්ඩායම් දැවැන්ත වශයෙන් පරීක්ෂණ කරමින් මේවා යලි යලිත් තහවුරු කරන ඉස්සරහට මේක දැන් මට අයිති දෙයක් නෙමෙයි. මේක ලෝකයේ සියලු ජනතාවට අයිති දෙයක් කළා ඉවරයි. අපිට අයිති දෙයක් නෙමෙයි. ලෝකයට දායද කළා තියෙනවා. මේක මගේ නෙමෙයි. අපේ කණ්ඩායම නෙමෙයි. අපි ඔක්කොම ලෝක ජනතාවට ලැබිච්ච දෙයක්. ඉතින් මෙහි තියෙන ಗುಣ ඔබ අත්දින්න ඔබට ඒ වාසනාව ලැබෙන්න කියලා තමයි මම කියන්නේ. මොකද අපි අපේ කාර්ය කරා. දැන් තියෙන්නේ මෙහි ಗುಣ අත්දින්නලා මිනිස්සු සුවපත් වෙලා සතුටින් ඉන්න. බලන්නකො ඔබතුමාගේ අත්හැරීම නේද? ඒ කාරණා පිළිබඳව ගැඹුරින් අපි වෙනම කතා බහ කරමු. වෛද්‍යතුමනි මේ වැක් රිකවර් ඖෂධය සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් හිටියේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ කාරණා පිළිබඳව නැවත නැවත අපිට කතා කරන්න ලැබීම පිළිබඳව. මම කැමතියි දැන් ටිකක් ඔබතුමාගෙන් හැකියාවක් තියෙනවා නම් මේ අන්තර්ගතය කියන්නේ අපිට දැන් මේක ආහාරමය අතිරේකයක් විදිහට පාවිච්චි කරන්නේ මේ අන්තර්ගතය සහ මේක කොහොමද අපිට මේ වෙනකොට වෙළඳ පොලේ ගන්න තියෙනවා. එතකොට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳ පොඩි අදහසක් ඔව් දැන් අපි නිෂ්පාදනය කරාට පස්සේ මේ පිළිබඳ සියලුම ඒ කියන්නේ තොරතුරු ඒ කියන්නේ බෙදා හැරීම සායව තියෙන නිසා අපි හිතන්නේ එතන ඒ කරුණු තියෙන ඒවා දැනුවත් වෙන්න අවස්ථා තියෙනවා. සොයා බලලා ඔබට දැනුවත් වෙන්න පුළුවන්. ඔව්. එතකොට වෛද්‍යතුමනි කොහොමද මේක ඉස්සරහට මොන වගේ තත්වයකටද අරන් යන්න උත්සාහ කරන්නේ කියන එක දැන් මේ තියෙන තත්වයට වඩා ප්‍රමිතිය තව ඉස්සරහට වැඩි කරනවද? එතකොට නැත්තම් මේක තව කාරණා සඳහා පාවිච්චි කරන්න පුළුවන් මට්ටමකට අරගෙන එනවද කියන එක පිළිබඳව තව පොඩ්ඩක් අවසාන වශයෙන් සිහිපත් කරන්න. ඔව් අපි අනිවාර්යයෙන්ම කරන දේ තමයි මේක තවදුරටත් පරීක්ෂණවලට ලක් කරමින් ලෝකයේ ගොඩක් දියුණු නිෂ්පාදන තවදුරටත් එහෙම ඉහළට ගියා වගේ කියන දියුණු නිෂ්පාදනයට ගිය මාර්ගය යනමින් රිසර්ච් පැත්ත ඒ කියන්නේ පරීක්ෂණ පැත්ත පිළිබඳ දැවැන්තව අපි අත ගහලා තියෙනවා. තවදුරටත් මේක විද්‍යානුකූලව තවත් දියුණු කරමින් ඉදිරියට යන්න. ඒ වෙනුවට දැන් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් තවදුරටත් මේක දැවැන්තව ඉස්සරහට ගෙනියන තමයි ලෝකයට තවත් පරීක්ෂණ ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලවලත් තවත් පරීක්ෂණ කරමින් මේකට කතාබස් කරමින් යනවා. මේක ඉදිරියට ගෙනියන තමයි අනාගතය මේක තියෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කරන තැනට ගෙන යාම තමයි අපේ ගෙනහිල්ල ප්‍රතිඵල පෙන්වීම තමයි අපේ අරමුණ. අනිවාර්යයෙන්ම අපි ආහාර විදිහට එහෙම නැත්නම් අපිට නොදැනුවත්ව විවිධ දේවල් විවිධ සුදුසු නැති දේවල් විස අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉවත් කරගන්නට ජීවිතේ යහපත්ව සතුටින් ගත කරන්න නිරෝගීමත් වෙන්න මම හිතන්නේ මේ වැක් රිකවර් කියන අපේ මේ ඖෂධය සුදුසුයි. මේක ඔබ පාවිච්චි කරලා බලන්න. මොකද ප්‍රතිඵල ඕනෑ තරම් උදාහරණ මේ හැම දෙයක්ම අපි ලබා දීලා අවසන් මේ වසර 5 තුල. ඉතින් එදා ඒ ආරම්භ කරපු දවසේ කියපු
කතන්දරයම තමයි ඒ විශ්වාසයම තමයි අදටත් වෛද්‍යතුමනි ඔබතුමා කියන්නේ. ඒ විශ්වාසය එහෙම ඉන්නවා. ඒ විදිහටමයි මේකේ ಗುಣ ගැන කතා කරන්නේ. එදා ඒ දීපු පොරොන්දු ටික අදත් දෙනවා. ඒ මේකේ විශ්වාසය නිසා ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට වැක්‍රිකව ඖෂධ සම්පත්තියෙන් නැවත නැවත සිහිපත් කරන්න පැමිණිලා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න සම්බන්ධ වීම සම්පත්තියෙන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන් වෛද්‍යතුමනි අයිබෝන් ඔබතුමාට බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න පැමිණියාට. එහෙනම් අපි සූදානම් වෙන්නේ වැඩසටහන අවසන් කරන්න. ඔබගේ අවශ්‍යතාවයන් මත වැක්‍රිකව ඖෂධය ඔබ ලබා ගන්න කියන මතක් කිරීමත් සිදු කරමින් අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.